පින්නුම් කරනවා දරුවා පින්නුම් කරනවා අල්ලපු ගෙදර කෙනෙක් වගේ පේන්නේ අල්ලපු ගෙදර කෙනෙක් වගේ පේන්නේ දරුවා වගේ පේන්නේ මං තමසට මේ ටික කිව්වා තමස කිව්වට තාම සාමි හරියට කිව්වේ නෑනේ පොත සුද්ධ කරනවා පොත සුද්ධයි නේ ටික සැකයක් නෑ අල්ලපු ගෙදර කෙනෙක් වගේ පේන්නේ මං කිව්වා සාමි මේ මනුස්සයාට ওই ටික මං කිව්වා සාමි ගෑනුද පිරිමිද ගෑනු නුම් කරන්නේ ගෑනු පරාණයක් දරුවා ගෑනු පරාණයක් තලතුණා ගෑනු පරාණයක් සුදු තලතුණා ගෑනු පරාණයක් හරිනේ මං කිව්වේ අනේ සාමි ඉල්ලන ගානක් දෙන්න ඔය ගෑණි හැඳිකාවිලා යන්න මොනවා හරි කරලා දෙන්න සාමි ඊශ්වර සාමි මුදලාලි ඇවිල්ලා මුදලාලි කවුද ජනක මුදලාලිද මුදලාලි අපට සිරි මුදලාලි කොයි මේ කොහෙද කියලා ඊශ්වර සාමි හරි උඹ කියපන් මං එනවා කියලා බැලන්ස් එක ගන්න හරි අපේ අම්මා නම් ඉතින් ඔය මොන දේ වුණත් එන්නේ ශාස්ත්‍ර අහන්නේ කේන්දර බලන්නේ තමයි ඉතින් ශාස්ත්‍ර බැලුව කියලා ප්‍රතිඵලයක් තියනවද? තියනවා කියලා හිතනවා. අපි තාත්තා නම් එච්චර කැමති නෑනේ ඒවට. උන ප්‍රශ්න මතියට තව බොරුවට වේදම් කරනවා. කාට කියන්න දන්නේ? අපිට මේ හොඳ ට්‍රිප් එකක් යන්න තියෙන සල්ලි නෝ එක එක ශාස්ත්‍රකාරයන්ට පුදන්නේ. අපේ අම්මා නම් ඔය එක එක මහුල් වල දාගන්න. ළඟදී ටීවී එකක් ගන්නවා කිව්වා නේද? බැලුවා මං හිතා. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ නංගි. ඇයි? එක එක පිස්සු වැඩ වලට නම් දහස් ගණන් වියදම් කරනවා. ඒත් මට නෙට් බෝල් වලට සපත්යක් ඉල්ලුවම කොහෙ තියෙන සල්ලිද කියලා. දැන් මම නෙට් බෝල් එන්න ෆයිල් මැච් එක ළඟ. මේක තමයි. ඔක්කොම තමල ගහලා ගෙදරට වෙලා ඉන්න හිතනවා මට. ජනකට හොඳටම සුවර්දව ඔච්චරම වටනවා කියලා. යකෝ මම මෙච්චර කාල ගේමක් ගහන්න කොහොමද බඩුව කරන්නේ නැතුව? එතකොට මිනිහට කොහින්ද? මනත් ඒක නම් ප්‍රශ්නයක් තමයි. හැබැයි ඉතින් පරම්පරා ගන්නවා කරන බඩුවක් ඈ. බර සාකච්ඡාවක් වගේ මොන බරදනේ? ජනකගේ හේ බර තමයි තියෙන්නේ. මෙයා බර බැදපු ගානේ. අනේ මේ මං කොහෙද එච්චර මහත මං ඉතින් ඇඟ හදාගත්තේ ඔක අවුට් කළා. මේ මගේ නම් ගිහිල්ලා එන්න. මම පොඩි හදිස්සි වැඩක් දාලා හරි මොන හරි වෙන්න තියෙනවා නම් මට කියන්න. හරි. තාකුර බිල බලන්න. ඇති බා. මොකද කියලා බලා ගන්න පුළුවන්. මට තේරෙනවා ආයෙත් මොකක් හරි මගුලක් කියලා. හැබැයි ඉතින් පරම්පරා ගන්නවා කරන බඩුවක් ඈ. නෝනේ අනේ ලක්මාලිය දුදෙන් මෙහෙල්ලනේ. දෙමාව නෝනේ මං අර පණිවිඩ එක ඒ කියන්නේ වගේ මල්ලි කැමති වුණාද අපි කිව්ව ගන්න ත්‍රිවිල් එක දෙන්න? කැමති වුණා මං කන ඕනේ ගොඩාක් හොඳ කෙනෙක්. එහෙනම් අපි මට වැඩේ කරමු. ආදිත් ටික ගාලා නෝනේ කෙරෙන්නේ. අද හිටම කළා දාන්නේ. කොනෝනේ පුතා.
සෙල්ලම් කර කර හිටියේ ඉස්කෝලේ නිමාඩු කාලේනේ රෑ වෙනකම්ම සෙල්ලම්. දෝනි නම් පන්ති යන්නේ. ඔව්. ඔය එන්නේ පුතෝ. පුතාට තේරගෙන. thank you ආන්ටි. නේද? ඔයාගෙන් මම සල්ලි ගන්නෙ. ඉතින් බෑලක් මාලි වත් කරන්නේ බිස්නස් එක. ඉන්න මං සල්ලි අරන් එන්නේ. කමක් නැහැ නෝනේ. පාරෙන් කියලා තමයි කමකට බන්නේ. පාටම පැවිදි අතරම මාල් කන්නවනේ මේ මිනිස්සු මේ පොඩි බිස්නස් ලයින් එකක්. බිස්නස් ලයින් වැඩි නැතම කකුලෙන් බරන්නේ හැප්පුනේ. හැබැයි මං කම්බයක්ද? මේ අන්තම් කකුල හැප්පුණා. ඒ මිනිස්සුන්ට එහෙම වෙන්න බැයිද? ඔකෝ මේක හරිම කුලන්නේ. නෑ තමසිට තේරෙන මගුල තමයි. ඔය එන්නේ පොඩි බිස්නස් ලයින් එකක් තමයි. කොහොමද බලව කන්ටැක්ට් කරගන්න බෑනේ කෝල් කරා. ඇයි බං මං ඔන්ලයින් ඉන්නවනේ හැම වෙලේම. ඒක නම් ඇත්ත. එනිටයි. හරි මේ ඔය වැඩන්න. පොඩි බිස්නස් ලයින් එකක් කිය. ඒකනේ මං කිව්වේ. තම කිව්වොත් මේක පොඩි නෑ. නැගපන්. මුදලාලි කොහමද වැඩේ අවුලක් නැහැනේ. හරි ඉතින් අවුලක් ගියොත් තමයි. අයියෝ මම සාධාරණ ගණන් දෙනවනේ ඉතින්. අපි කොහොමද බිස්නස් කරේ? කොච්චර කළත් ඉතින් මට සොච්චමනේ. හරි මිනිස්සුયો මේ සැරේ මම ඔක්කොම ඇරියස් කවර් කරලා දෙන්න. එදෝ නිකන්. ඒක නෙමෙයි. අයි තාත්තා ෆෝන් එක කට් කරේ මං එනකොට. පුතේ කෝල් එකක් ආවා මට. ඒක ඉවර වුණා. ඒක කට් කරා. මේව වැඩක් නෑ ඔයාලට. යන්න ගියා තුලට. සාමි අන්න අරුණ ලොක්ක කඩාපත් වෙනවා. අරුණ ලොක්කෝ උඹ කිව්වද මම ඉන්නවා කියලා? කොහෙ කියන්න දෙනකොටම ආවේ මන් දැන්. වන්තෝ ජටා බහි ජටා. උන්ගෙන් නම් ගැලවිලා ඉන්න හම්බෙන්නේ නැහැ. එන්න කියපන්. දැන් එන්න කියන්න. එන්න කියපන්. මේ මන් දන්නේ අපිටත් කන්න වෙයිද දන්නේ නැහැ මේ වලින් සාමි. මේ අපේ අරුණ මහත්තයානේ. ඉතින් මොකෝ මේ හදිස්සියේ මේ පැත්තේ? හදිසියක් නෑ. යන් අපි වාඩි වෙන්න යා. කොල්ලෝ. මේ අරුණ මහත්තයාට තේ එකක් හදපන්. කිරි තේ එකක්. අපේ මොකද කවුරුත් නැතුවත් තේ. අනික කිරිතේ වැඩ තියෙන වෙලාවට මහත්තයා තේ බොනවා තියා වතුර එකක් බොන්නවත් වෙලාවක් නැහැනේ. මේ මුදලාලි ආවද? මුදලාලි? කවුද? ජනක මුදලාලිද? ආවා. මාලයක් ගැන පට වෙලා මොකක් හරි කිව්වද? මාලයක්? මේ මම මාල් සීනියක් දැක්කනේ. මොකක්ද? පොඩි රොබරියක්. ඔබදී? ඔව් ගියා ඇතුළේම රොබරියක්. අපට සිග නිකන් ෆිල්ම් එකක් වගේ. ඔව් තනිකර මූවි එක තමයි. හරි. ඒක නෙමෙයි. කියනවා කවුද ප්‍රධාන නළුවා? අපේ සීයා. සීයා? මම පෙරේද සීයාලා ගෙද කියන්නේ. ඒත් දැක්කේ. මේක නෙමෙයි සාක්කි. ඒ ෆිල්ම් එක පොඩ්ඩක් ඔයා බලලා වෙන්න නෝ. පිස්සුවක් කියන.
Hi. Mangika Beluadagi. Seems to be an expensive one. Yes. We can go ahead with that foreigner. Okay, great. I'll arrange it today. Thank you, Dagi. නිශ්ශංකාවට යන්න පුළුවන් දැන්. අපේ ඩීල් එක හරි. හරි මැඩම්. මැඩම් මේ ඔයා මේ කියන්නේ යන්නේ මහින්දට කියන්න එපා කියලානේ. never. එච්චරයි. හරි මැඩම්. එහෙනම් මම ගිහිල්ලා එන්න. වැඩේ කරාට පස්සේ මගේ ෂෙයාර් එක ගන්නට ලැබෙන සලස්සන්න මැඩම්. මෙච්චරක් කල් කරපු වැඩවල මුකුත් අප්සෙට් එකක් තිබිලා නැහැනේ අපේ. මට මැඩම් විශ්වාසයි. එහෙනම් මැඩම් මම ගිහිල්ලා එන්න. Okay. මොකද අත්තේ? බලන්න දෙයක් නැහැ. මේ ගන්නට. what worth? යකෝ මම පුරුදු වෙන්න ඩීල් කතා කරනවද? යා. ආයි බලන්න දෙයක් නෑ මල්ලි. ඔය කියන්නේ තමයි ඔක ගත්තේ. ඒ පෙන්නුම් කරේ ඒ විදිහට තමයි. පෙන්නුම් කරන්න කලින්ම මං කිව්වා. මේ ඔය ගෑණි ඔයිට කලු සොබර දීලා තියනවද? මීට කලින් නම් කරපු බව මතක නැහැ. ඒත් මෙසරේ නම් ෂුවර්. බයි ඔක පුරුදු වෙන්න කරපු දෙයක් නන්නේ. ඒ මන්ද බලමුකෝ. අනේ මන්දට යන්නේ. ඔතන ඉතින් ගේම් මාස්ටර් ගේමුත් තියෙනවනේ. කිව්ව ගන්නට හම්බුණානේ දරුණ වාහනේ. ඔබ ගන්න හම්බ වුණා. ඒක නේ වෙන හැන ගෙඩියක් පාත් වෙලා. එනේ අකේ මොකද්ද? හරිනේ. දැක්කද? අරගෙන අල්ල තියෙන්නේ. ආයෙත් එකක් යන්න වෙන්න ඇති. හයර් එක. පරම්පරා ගානක් තිබිච්ච මිලියන ගානක් වටින මගේ මාළේ. මං ඕක කෙල්ලට වැවෙද්දිට ඉන්නයි බලාගෙන හිටියේ. එම් අනේ කියන දේ අහනවාකෝ. මේ මිනිස්සු හොරු නෙවෙයි. හොරු නෙමෙයි. අර සාමි කැට තියලා කිව්ව ඔය ගෑණි තමයි ගත්තේ කියලා. සාමු සෙටි ඉතින් ඒ ගෑණි පද්ද යන එකට වැඩි දෙයක් නෑනේ. නොදකි. අනේ thank you නංගි. ඒක no problem. හැබැයි දිනන්න. අනිවාර්යයෙන්ම දිනනවා. මම යනවා. bye. 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 මං කරන්නම් කොහොද වැඩක්. යනවා පොලිසි දැම්මම. පොලිසි තමසර පිස්සු දෝයි. ඔව් මට පිස්සු. මිස තමයි පිස්සු වෙදලා තියෙන්නේ මේකේ ගෑස් සිල්ල දැකලා. මොකද අනේ මේ දෙන්න? අදත් වලියත් තාගත්තද? මේ ඒක නෙවෙයි. කොහෙන්ද ඔය? දැන් මටත් අක්කා වගේම හෙඩ් බෝල් වලින් කප් ගහන්න පුළුවන්. සියාර නංගි දුන්නේ. ශිරෝමනන්දට සීට්ටුවක් ඇදලානේ. ඉතින් මට සපත්යක් අරන් දුන්නා. සීට්ටුව? ඔව්. මං කිව්වේ
ධනක මහත්තයා කියන්නේ මොනවා? මාළු උස්සලා